හරි මම කලින් වීඩියෝ එකෙන් කතා කරේ PO paper එකේ ගණිත අභ්‍යුහනේ ගාන ගැන. මම කතා කරන්නේ දැන් applied paper එකේ first part ගානක් සම්භාවිතාව. සම්භාවිතාව කියන්නේ ලේසි ගානක් සාමාන්‍ය අනිත් ගණන් වලට සාපේක්ෂව අපි බලමු 2022 කියලා ගාන. මම මේකෙත් කතා කරනවා 23 24 ගණන්. අපි බලමු මුලින්ම 2022 ගාන හදලා. මේ කියනවා A හා B අණු ඔමේගා නියදී අවකාශයක සිද්ධි දෙකක් යයි ගනිමු. PA සමානයි 7න් 2යි PA මේල B සමානයි 14න් 11යි PA dash මේල B dash සමානයි 5න් 4යි බව දී ඇත. PB සොයා A හා B සොයාත්ත සිද්ධි බව පෙන්වන්න. ඊට අපිට PA සමානයි 7න් 2යි PA මේල B සමානයි 11න් 14යි PA dash මේල B dash සමානයි 4න් 5න් 4යි. අපිට PB නේ හොයන්න කියන්නේ. අපි මුලින්ම මේක ගමු. මේක අපිට සමාන කරන්න පුළුවන් P A ඡේදන B ගේ dash එකට. මේක අපි දන්නවා මෙහෙම එකක් තියෙන්නේ. PA dash සමානයි 1 ඍණ PA කියලා. මේක ඔලෙල් කාලෙත් තියෙනවානේ. මේක අපි මෙතෙන්ට ආදේශ කළාම සමානයි 1 ඍණ PA ඡේදන B. අපිට දැන් මේක දීලා තියෙනවා 5න් 4යි කියලා. 5න් 4යි. ඊට පස්සේ PA ඡේදන B උක්ත කළාම මේක මෙහාට එනවා 1 ඍණ 5න් 4යි. මේක තුරු කළාම 5න් 1යි. එතකොට අපි ගත්තා PA ඡේදන B 5න් 1යි කියලා. ඊට පස්සේ බලමු PB හොයන්න කියන්නේ. අපි දන්නා PA මේල B ලියන්න පුළුවන්. PA ධන PB ඍණ PA ඡේදන B කියලා. එහෙන් අපි දැන් PA මේල B අපිට දීලා තියෙනවා. PA දීලා තියෙනවා. PA ඡේදන B අපි හොයාගත්තා. එතකොට අපිට PB උක්ත කරලා PB උක්ත කරලා අපිට ලියන්න පුළුවන්. PA ඡේදන B 14න් 11යි. PA මෙහාට ආවම ඍණ 7න් 2යි. ඍණ PA ඡේදන B අනිත් පැත්තට ගියාම ධන 5න් 1යි. මේක අපි සුළු කරාම අපි ගමු පොදු හරයක් ගන්න ඕනි මේකට 70 ගන්න ඕනි. 70 ගත්තම 14 5යි 5 11 55යි ඍණ 10යි 20යි ධන 70ට 5 14යි මෙතන සුළු වුණාම 49න් 70න් 49යි. එතන මෙතන කැපිලා ගියාම උත්තරේ එන්නේ 10න් 7යි කියලා. දැන් PB හෙව්වා. අපිට කියනවා A හා B සොයාත්ත සිද්ධි බව පෙන්වන්න කියලා. එතකොට A හා B සොයාත්ත වෙන්න නම් අපි දන්නා PA වාරයක් PB සමානයි PA ඡේදන B බව පෙන්වන්න ඕනේ නේ. මේක පෙන්වන්න බෑ. අපි දැන් ලියමු PA ඡේදන නෑ PA වාරයක් PB. ඒක අපි ගන්නවා 7න් 2 වාරයක් PB අපි හොයාගත්තා 10න් 7යි. මෙතන 4 7 කැපුණා. උත්තරේ එන්නේ 5න් 1යි කියලා. 5න් 1ට අපි සමාන කළා PA ඡේදන B 5න් 1යි. එතකොට අපිට දැන් මේ උත්තරය ආවනේ. PA PB සමානයි PA ඡේදන B කියලා. එතකොට අපි A හා B සොයාත්ත සිද්ධි බව ඔප්පු කරලා තියෙන්නේ. එතකොට අපි ලියනවා එම නිසා A හා B සොයාත්ත වේ කියලා. සම්භාවිතාව ගන්න අනිත් ගණන් වලට සාපේක්ෂව ලේසි. මේකේ තියෙන අර සමීකරණ වගේ දේවල් පොඩ්ඩක් මතේ තියන් ඉන්න තියෙන්නේ. මේකේ සෙකන්ඩ් පාර්ට් ගානත් අනිත් ගණන් වලට සාපේක්ෂව ලේසි. අපි බලමු දැන් 2023 ලෙවල් ගාන
කොහොමද කියලා. හරි අපි බලමු 2023 ලෙවල් ෆස්ට් පාර්ට් එකේ සම්භාවිතාව ගාන. මෙතන කියනවා දැන් A හා B අණු ඔමේගා නියදී අවකාශයක සිද්ධි දෙකක් යයි ගනිමු. P A ඡේදන B සමානයි 3න් 1 හා P A' ඡේදන B සමානයි 12න් 1 බව දී ඇත. මෙහි A' මගින් එහි අනුපූරක සිද්ධි දැක්වේ PB සොයන්න කියලා. අපිට දැන් මෙහෙම එකක් දුන්නම මුලින්ම හිතෙන්න ඕනි දැන් PB හොයන්න එකපාරට අමාරුයිනේ. දැන් අපිට සමීකරණ අපි දන්න දේවල් මතකයට ගත්තොත් අපිට පුළුවන් මේ PA' ඡේදන B ලියන්න PB ඍණ PA ඡේදන B කියලා. අපි PB යුක්ත කළොත් PA' ඡේදන B සමානයි ධන PA ඡේදන B. මේක අපිට PA' ඡේදන B දීලා තියෙනවා 12න් 1යි ධන PA ඡේදන B ඇවිල්ලා 3න් 1යි. දැන් මේක සුළු කරාම එක ධන 4යි සමානයි 12න් 5යි. ඊට පස්සේ අපිට තව කියනවා දැන් A හා B සොයාත් සිද්ධි බවත් දී ඇත. එතකොට PA මේල B සොයන්න. මේකනේ අහන්නේ දැන්. එතකොට A හා B සොයාත්තය කිව්වම අපි ගන්න ඕනේ මොකද්ද? PA වාරයක් PB සමානයි PA ඡේදන B. අපි දැන් PA ඡේදන B දන්නවා. අපිට දැන් මේක හොයන්න නම් අපි PA හොයා ගන්න ඕනි. ඒකට තමයි දැන් මේක දීලා දෙන්නේ. අපි PB දන්නවනේ. PB ඇවිල්ලා 12න් 5යි. සමානයි PA ඡේදන B 3න් 1යි. ඊට මෙතන සුළු කරන 4යි PA 5න් 4යි. PA උත්තරම 5න් 4යි. අපි දැන් දන්නවා මේක හොයන්න තියෙන්නේ. මේකට ලියන පදේ තමයි PA ධන PB ඍණ PA ඡේදන B. PA කියන්නේ 5න් 4යි. ධන PB කියන්නේ 12න් 5යි. ඍණ PA ඡේදන B කියන්නේ අපිට දීලා තිබ්බා 3න් 1යි. එතන මෙතනින් පොදු හරයක් ගත්තම පොදු හරයක් ගන්න වෙන්නේ 60 නේද? 60 ගත්තම එතනින් 48යි ධන 25 ඍණ 20. එතකොට එන්නේ 60න් 53යි. හරි 2023 ඉරල් ගානත් එහෙම තමයි උත්තරය ආවේ. ඔයාලට තේරෙන්නේ එච්චර දෙයක් නැහැ කියලා. ඒක සමීකරණ දෙක තුනක් මතකේ තියන් හිටියන් ගාන හදන්න පුළුවන්. ෆස්ට් පාර්ට් ගාන ඇත්තටම එච්චර අමාරු නෑ. අනිත් මේ ෆස්ට් පාර්ට් එක අනිත් ගණන් වලට සාපේක්ෂව අපි බලමු දැන් 2024 ඉරල් ගාන ෆස්ට් පාර්ට් එකේ සම්භාවිතාව ගාන කොහොමද කියලා. හරි අපි බලමු 2024 ඉරල් සම්භාවිතාව ගාන. මෙතන කියන A හා B අණු ඔමේගා නියදී අවකාශයක වූ සිද්ධි දෙකක් යයි ගනිමු. මෙහෙම ටිකක් දීලා බව දී ඇත PB හා PA මේල B සොයන්න කියලා. දැන් මෙතනින් ගත්තම් අපිට මෙතන අසම්භාව්‍ය සම්භාවිතාවේ තොරතුරු දෙකක් දීලා තියෙනවා. අපි මේ දෙකෙන් මුලින්ම ගාන පටන් ගන්න බලමු. PA B මේක අපිට සමාන කරන්න පුළුවන් PA ඡේදන B ට බෙදීම PB සමානයි මෙහෙමනේ. දැන් අපිට PB යුක්ත කරමුකෝ. PB සමානයි
10 වාරයක් PA ඡේදන B. ඊට පස්සේ අපි මේක 1 කියලා ගමු. අපිට ආයෙ කියනවා මේක සමාන කරන්න පුළුවන් ආයෙත් PA ඡේදන B ට බෙදීම PA ට. මේක අපිට අගේ දීලා තියෙනවා 10න් 3යි කියලා. 10න් 3 සමානයි. මෙතන අපිට PA වලට අගයක් දීලා තියෙනවා. එතකොට PA ඡේදන B සමානයි 1 යට 5. මේක අපි උඩට ගත්තම 3න් 10න් 3 සමානයි 5යි PA ඡේදන B. මේක අපි PA ඡේදන B උක්ත කරමු. එතකොට එන්නේ 3 යට 50 කියලා. 3 යට 50 අපි PA ඡේදන B පළවෙනි සමීකරණයට ආදේශ කළාම එකට PB එනවා 10 වාරයක් 50න් 3යි. 10ට 50 ගියාම 5යි. PB සමානයි 5න් 3යි. අපිට තව කියනවා PA මේල B සොයන්න කියලා. අපි දැන් දන්නවා PA ඡේදන B දන්නවා, PA දන්නවා, PBත් එව්වා. එතකොට අර සමීකරණේ දාන්න තියෙන්නේ අපිට. කලින් ගානෙත් තිබ්බේ. PA මේල B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B. PA සමානයි 5න් 1යි ධන 5න් 3යි ඍණ 50න් 3යි. මේක අපි පොදු හරයක් 50 ගත්තම මෙතන 4යි 40යි ඍණ 3යි. ඒක උත්තරේ එනවා 37න් 50න් 37යි කියලා. හරි අපි 2024 සම්භාවිතාව ගැන සාකච්ඡා කළා. අද 2022 ඉඳන් 24 වෙනිකන් ගණන් තුනම හැදුවා. ඔයාලට මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බෙමු. අපේ තව වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.